සංඝ රත්නය වන්දනා කරමු. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ධර්මානුධර්මයන්ට අනුකූලව සුචරිත ප්‍රතිපත්ති අනුව ජීවිත ගත කරන හින් සුපටිපන්න නම් වනසේක. බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදිමින් වංක ගති පැවතුම් වලින් තොරව සෘජු ගුණයෙන් හා අප්‍රමාදීව පිළිපදින හේන් මහා සංඝ රත්නය උජුපටිපන්න නම් වනසේක. ඉහත ගුණයෙන් සමන්විත වූ සංඝ රත්නය භික්ෂු ප්‍රතිපදාවට පැමිණි නිසාද මැදුම් පිළිවෙත අනුගමනය කරන නිසාද නැවත ඉපදීම නැති කිරීමට අවශ්‍ය කාරණා දන්නා හින්ද ඥානවන්ත වේ. එහෙයින් සංඝ රත්නය ඥාය පටිපන්න නම් වනසේක. ශ්‍රාවක සංඝ රත්නය ඉහත කරුණවලට හරියාකාරව අනුගත වීම නිසා නිවන් ලබා ගැනීමේ මඟට පැමිණි අය වනු ඇත. ජීවිතයේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාව ගැන සොයන ගැඹුරු නුවණක් මෙම සංඝ රත්නය සතු වේ. එම නිසා සංඝ රත්නය නිවන් මාර්ගයටම පැමිණ වාසය කරන්නේ වෙයි. ගරු බුහුමන් ලැබීමට සුදුසුම මේ මහා සංඝ රත්නය සාමීචි පටිපන්න නම් වනසේක. සෝවාන් මාර්ග ඵලය, සකු르දාගාමි මාර්ගය ඵලය, අනාගාමි මාර්ගය ඵලය, අරහත් මාර්ගය ඵලය යනුවෙන් යුගල වශයෙන් සතරක් වූ පුද්ගල වශයෙන් 8 දෙනෙක් වූ භාග්‍යවතුන් වහන්සේගේ මහා සංඝ රත්නය සදහැයෙන් දුර සිටගෙන උත් පිරිනමන සිවුරු ආහාර පාන සේනාසන සහ බෙහෙත් යන සිව්පසය ලැබීමට සුදුසු හේින්ද ආහුනේය නම් වනසේක. විශේෂයෙන් සකස් කරගත් මහදන් භික්ෂූන් වහන්සේට ඊ타මත් ගෞරවයෙන් පූජා කිරීමට සුදුසු වන හේයින් පාහුනේය නම් වනසේක. කර්මඵල අදහා දෙන සියලු දාන වස්තු පූජා කිරීමට සුදුසු වන අතර
සමූහ වශයෙන් නිවෙස් වලට ආරාධනා කොට දානය පූජා කිරීමට සුදුසු වේය යන අරුතයෙන් සහ එම දන් මහත්ඵල මහානිසංස වන්නේය යන අර්ථයෙන්ද මහා සංඝ රත්නය දක්ඛිනේය නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේගේ මහා සංඝ රත්නය සියලු ලෝකයා විසින් පසඟ පිහිටුවා කරනු ලබන වන්දනාමාන ලැබීමට සුදුසු වන හේයින් අංජලි කරණීය නම් වනසේක. මහා සංඝ රත්නය බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ලෝකයාට දේශනා කරන හේයින්ද දානාදී පින්කම් කිරීමට පින්කෙතක් බඳු හේයින්ද අනුත්තරං පුඤ්ඤක්කෙත්තං නම් වනසේක.